දැන් ඔයාලට මම අද කියන්න යන්නේ බොහෝ අය මයින් ඇහුවා කහ බීජයක් පැල කරගන්න කොච්චර ප්‍රමාණයක් කියන්නේ ග්‍රෑම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද කහ කෑල්ලකට කියලා. ඉතින් ඔයාලට පේනවා මේ සති 3කට කලින් මම දාපෝ කහ බීජ පැලවෙන දාපු කහ බීජ. ඉතින් කහ කෑල්ලක් ඔයාලා ගද්දි මේ සාමාන්‍යයෙන් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට කහ දෙපැත්තටම මේ වගේ තව සමහර කෑලි තියෙනවා මේ දෙපැත්තටම මේ වගේ මේ දෙපැත්තටම කහ කෑලි හැදෙනවා. ඉතින් ග්‍රෑම් 20 30 40 50 එක අය එක එක විදිහට කියනවා හදන්න ඕනේ කියලා. හැබැයි ඔයාලා මෙන්න මේ වගේ මේ අතු බෙදිලා තියෙන කහ කෑලි වල මෙන්න මේ වගේ කොටස් කඩලා ගත්තා නම් ඇති හොඳටම ප්‍රමාණවත්. මෙන්න මේ වගේ කෑලි ගත්තා නම් හොඳටම ප්‍රමාණවත්. මේ කෑල්ලත් දෙකට කඩා ගත්තත් මේ කෙරවලෙන් සහ මෙතනින් පැලෙනවා කිසිම ගැටලුවක් වෙන්නේ ආස්සයන්ට. මොකද අපට ඕනේ එකම එක පැලයයි මේ කහ කෑලි වලින් හදාගන්න. එක කහ කෑල්ලකින්. ඉතින් මම මේ පෙන්නන්න. මේ තියෙන්නේ එහෙම ඇඟිලි විදිහට ගලවපු කහ කෑලි. ඉතින් මේ හොඳට ඔයාලට බලා ගන්න පුළුවන් මේ කහ කෑලි වල ප්‍රමාණය. ඉතින් මේ පොඩි කහ කෑලි. මේ මහ විශාල කහ කෑලි නෙමෙයි මේ පුංචි පුංචි කහ කෑලි වලින් තමයි මේ පැලේ අරන් තියෙන්නේ. දැන් මේ හෙට හිටවන්න තියෙන කහ එකක් තියෙන්නේ. ඉතින් මේ කහ කෑල්ලකින් එක පැලයක් ආවා නම් ඇති. මොකද මේ එක කහ පැලේ තමයි පඳුරක් විදියට හැදෙන්නේ. තව මොන හරි ඔයාලගේ ප්‍රශ්න තියෙනවා මට කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න. ඔයාලගේ ඕනම ගැටලුවක් මම දන්න විදිහට මම කියලා දෙන්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.